itu rada කොල්ලව කිස් කරන්න වෙන්නේ නැද්ද? නෑ. හලෝ අපි රොකට් යවන්න යන්නේ. Good morning ළමයි. මම මේ vlog එක කරන් දාන්න ටිකක් කල් ගත්තා. කමන්නේ. උදේම නැගිටලා මම මගේ ස්කින් කෙයාර් ටික කරගත්තා. මොකද අද මට ගොඩක් වෙලාවට එළියේ තමයි ඉන්න වෙන්නේ. ඉතින් ස්කින් කෙයාර් කරගෙන ලිප්ස්ටික් ටිකක් ගාගෙන ඔන්න උදේ පාන්දර මම ටොක් එකේ නිකන් පොඩ්ඩක් එළියට ආවා. ඊට පස්සේ යන ගමන් PNS එකෙන් චීස් සැන්විච් එකක් ගත්තා. තව එක්කෙනෙක්ටත් එක්කම ඒත් එක්කම මයිලෝ එකකුත් අරන් බිබී ගියා. මොකද මට බඩගිනි. මේ වෙද්දිත් වෙලා මං හිතන්නේ 9යි ගානක්. අපි එතන 9ට ඉන්න ඕනේ. මං ගෙදරින් ආවේ 9ට. ඉතින් ඔන්න මගදී ගත්ත යාළුවා. මාමදු දෙන්න ගන්නවා. මේ ආපියකද? ඔව් ඒක මම බීපේක වාට වෙන මේ ගත්තේ. හරි යාමනේ කැම් එකේ නම තියෙනවා. මම ගන්නවා මගේ කොස්ටියුම් ඊට පස්සේ යන දේවල් අද කරන්න ඕනේ මොනවද? හැමදේම ගැන සම්බන්ධයෙන් මේක තමයි මාව දැනුවත් කරන්නේ. මාව කියන්නේ මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති හින්දා නේද මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඔක්කොම නේ බලලා මට ඉතින් හරියට සතුටුයි. හා. ඔයාට මොනවද කියන්න තියෙන්නේ? මට මොකද කියන්නේ මම දන්නවනේ පරක්කුයි කියලා. බඩගිනි සපොට තවත් පරක්කු වෙනවා. දැන් අපි ඉක්මනට යනවා චුට්ටයි. ගියපු ගමම අපි දෙන්න වොෂ්රූම් එකට තමයි ආවේ. මොකද මම කොණ්ඩේ ඊයරක් සදාගෙන නිදාගත්තේ. පොඩ්ඩක් ෆ්‍රීසි වෙලා වගේ තිබ්බා. මම මුකුත් ඇප්ලයි කරන්නේ නැතුව තමයි උදේ ආවේ. ඊට පස්සේ මම මේ මොයිස් කර්ල් එක ගෙනල්ලා ඒකෙන් ඇප්ලයි කරගත්තා. මොකද මගේ අර තඩි ටියුබ් එක උස්සන් ඉන්න බෑ. මේ පොඩි හෑන්ඩ් බෑග් එකත් එක්ක. ඒ අතරවාරයේදී ඔන්න යාළුවෝ දෙන්නෙකුත් හම්බුණා. අපිට මේ ලොකේෂන් අපේ ෂූටින් ලොකේෂන් එක උනේ හොටෙල් ග්‍රෑන්ඩ් බෙල් එක. ඉතින් අපිට උදේ ඉඳන් ලාස්ට් වෙලා ලාස්ට් ඔන්න කෝල් එකක් එනවා අපිට රෙඩිද කියලා අහන්න නිමි. අතන සත්‍ය වැඩි කියලා මේ පැත්තේ නිකන් කියලා කියන්න කිව්වා. හද්ද වැඩි කොහෙදානේ? කේසරට කරන්නේ. මේ හරියට ගාලා දාන්න මේක. ඔව්. එන්න ඕල් කරලා දෙන්න. මේනේ බ්‍රවුන් එකක් තියෙනවා මං ගාලා දාලා. මේ හෙලෝ මේ ඔතන කටේට පොඩ්ඩක් සබ්ස්ක්‍රයිබ් කරන් කිව්වල මේ හැපැත්තේ මිනිහක් කියනවා. අනේ මම මට ඔතන කටේට සබ්ස්ක්‍රයිබ් කරලා කන ගන්න කිව්වා හැපැත්තේ මිනිහක් කියනවා. අපි කිව්වේ සද්ද අඩම අතල් නොදෙනම මිනිහා. උගෙන මට තේරෙන්නේ නැහැ. ඔයා කියන එක ඒක කියන්නේ මේ හිමින් නෙවෙයි. පට්ට සද්දේ. Yo, it's my new shade. අලුතෙන්ම ගත්ත ලිප්ස්ටික්. පොරා නේ. හැබැයි ඔයා ගදාලා කාවත් කොල්ලෙක්වත් කිස් කරන්න මම මොකද මගේ විතරයි ඔය වගේ කාලයක් එකක් තියෙන්නේ. දැන් උඩ මට කොල්ලව කිස් කරන්න වෙන්නේ නැද්ද? නෑ. මොන කොල්ලද? අනේ ඔයා මට ඒ බ්‍රවුන් එක දුන්නේ නැහැ නේ නේහා. මගේ මේක ලස්සනයි. ඩාර්ක් වැඩිද? නෑ ලස්සනයි. දැන් ගාලා. මම හිටින්නේ නෑ ඒක. ඒක හිටින්නේ නෑ. හිටින්නේ නැද්ද? ඒක තමයි හොඳම දේ. මන්ට රෙඩි වෙලා ටග්ගල් දුවගෙන ගියා. මොකද වෙලා ගිහිලා තියෙන්නේ. ඉතින් ෂූට් එක ස්ටාර්ට් කරන්න යන්නේ. ඉතින් අද දවසම ඔයාලට බලා ගන්න පුළුවන් අපි කොහොමද මෙතන මේ වැඩ ටික කරගත්තේ කියලා. ඉතින් අපි දෙන්නට අමතරව තව ක්‍රියේටර්ස්ලා 8 දෙනෙක් ඉන්නවා. ඒ 8 දෙනා කවුද කියලාත් මම ඔයාලට පෙන්නන්න. සමහර විට ඔයාලා දැනටවත් මේක දැකලත් ඇති. බලාගෙන ඉන්න බෑ. forward මට ගහන්න. ඉතින් ඉස්සලාම ඔන්න රූෆ් টොප් එකේ අපිට ගන්න තිබ්බ ෂොට්ස් ටික අරගෙන තමයි මේ යන්නේ. ගිහිල්ලා අපි මේ සයිඩ් එකේ වීඩියෝස් ගන්න බැලුවට හරියන්නේ නැහැ. මොකද කළුවරයි. ඊට පස්සේ අනිත් පැත්තට තමයි ලයිට් එක එන්නේ. මේ ඉන්නේ ක්‍රියේටර්ස් 8 දෙනාගෙන් ඔන්න දෙන්නෙක් අපිත් එක්ක ඉන්නවා මෙතන. දිල්ෂා අක්කයි, දේදුනෝ අක්කයි, තව ඉන්න මේ ඉන්නේ අනිත් අය. යාගී, එතකොට කේසර අයියා, එතකොට තව දිල්ෂාන් අයියා, ක්‍රට්ටා
එතකොට චබි මේ 5 දෙනා සහ ගර්ල්ස් අගෙන් මම ඉහාරා දේදුණු අක්කා එතකොට ඩිල්ෂාරා අනිත් ගර්ල් පොඩක් ඉන්න ලේට් වුණා. ඒ නිසා අපි ෂූට් එක ස්ටාර්ට් කරා. මෙන්න මේ විදිහට. ඉතින් ඔයගොල්ලෝ තමයි ඔයාලා මුල දකින්න වීඩියෝ එකක් දකින්න ඇති පොඩ්කාස්ට් ඉවෙන්ට් එකේ අපි කට්ටිය කම්පීට් කරපු. ඒකේ බලා ගන්න පුළුවන් අපි කොහොමද කරේ කියලා. ඒකේ behind the scenes තමයි මම මේ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුවේ. ඉතින් අපි දෙන්නගේ මල කෝලා. අපි නිකන් පුළුවන් මේ ෂූටින්. මේ මෙතන ඉඳ තියෙනවා තව ඕනයි. ඔව්. නිකන් බොරු බොරු වැඩම තමයි තියෙන්නේ. ඔයාවත් ගන්න. ඉතින් ක්‍රියේටර්ස් ලගින් සීරියස්ම දෙන්නෙක් තමයි ඔය හිටියේ. හරිම ලවිං ඒ වගේම හරිම කෙයාරිං ක්‍රියේටර්ස් ටික. අපේ ටීම් එකේ ඉතින් මාරම ෆන් කොහොමත් ඉස්සෙල්ලාම අපිට රොකට් යවලා බැලුවා. ඇවිල්ලා මොකද මේකේ ගේම් එකක් තියෙනවා කියලා ඒකෝනේ වැඩිම දුරක් රොකට්ස් යවන්නේ කවුද කියලා. ඇත්තටම අපිට එහෙම ලොකු පවර් එකක් නෑ. ලක් එකයි පවර් එකයි දෙකම මික්ස් වෙලා තමයි මේකේ වින උනේ කෙනා ඔයාලට වීඩියෝ එක ඉවරනකම් හිටියොත් බලා ගන්න පුළුවන් කවුද කියලා. ඉතින් ඉස්සෙල්ලාම අපිට තිබ්බ ෆස්ට් ගේම් එක තමයි රොකට්ස් නමන්න. රොකට්ස් වැඩිපුරම නමන ටීම් එක තමයි ඉස්සෙල්ලාම සිලෙක්ට් කරේ. ඉතින් ගර්ල්ස් වෙනම සහ බොයිස් වෙනම ටීම්ස් දෙකකට මේවා බෙදලා අපි ස්ටාර්ට් කරනවා මේ ගේම් එක. ඊට කලින් මෙන්න මෙයාලගේ විකාර වැඩ ඔය එක ෂූට්ස් එක වීඩියෝස් එක කන්ටෙන්ට්ස් එන ගොඩක් කරා. පේනොන් රැට් අයියා මේ කැමරා එක අල්ලගෙන පිටිපස්සෙන් ඇවිදිනවා. මේ ඔක්කොම විකාර වැඩ ටික ඉවරුනාට පස්සේ තමයි අපිට ස්ටාර්ට් කරන්න ඕනේ. මොකද මම ගත්තෙත් නෑ උදේ. උදේ එන ගමන් අර සෑන්ඩ්විච් එක කාලා හිටිය නිසා අපි මෙතනට එද්දි 11 විතර වුණා. ඊට පස්සේ කොහොම හරි ඒ ස්නැක් එක කන්න නැතුව බඩගිනි හිටියේ මේ ටයිම් එකේ. මට මතක විදිහට නෑ මේ ටයිම් එකේ බඩගිනි නෑ. තව චුට්ටකින් තමයි මට බඩගිනි එන්නේ. ඉතින් මේ ඉන්න ජනිත් අයියා පොප් කල්චර් ඉවෙන්ට් එකේ මේන් ඕගනයිසර්. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා ඇති පොප් කල්චර් කියන්නේ ඇලන් වෝකර්. එතකොට කොරියන් ආටිස්ට්ලා ගොඩක් ලංකාවට එන ලොකු මේ ෆොරින් ඉන්ඩස්ට්‍රි එකේ ලොකු පෙරලියක් කරන්න යන සුපිරි ප්‍රෝග්‍රෑම් එක සුපිරි ඉවෙන්ට් එකක්. ඉතින් ඔයාලා දැනටපත් ඒ ගැන ඩීටේල්ස් දන්නේ නැත්නම් පුළුවන් ගිහිල්ලා පොප් කල්චර් ඉවෙන්ට් එකේ වෙබ්සයිට් එකකින් හරි එතකොට එයාලගේ පේජස් වලින් හරි බලා ගන්න. ඉතින් ගෑනු ළමයි වොෂ්රූම්ස් වලට ආස එකම හේතුව මේක. මොකද කියලා මිරර් සෙල්ෆිස් ගන්න පුළුවන් අපිට අපි ආපහු ටච් අප් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝස් වලට කලින් අපි එඩිට් කරා. යාගිත් හම්බුණා. යාගිත් මෙතන ඉන්නවා. ඉතින් ඊට පස්සේ අපි කට්ටිය මේ ස්ටාර්ට් වෙන්න යන්නේ රණ්ඩුවකට සුළු මොහොතකට පෙර අපේ ටීම්ස් දෙක බෙදලා කවුද වැඩිපුරම රොකට්ස් නමන්නේ කියලා. මොකද අපි දන්නවා අපි තමයි මේක දිනන්නේ කියලා. අපි බලමු එයාලාද මේක දිනන්නේ. අපිද දිනන්නේ කියලා. නමනවද? පටන් ගත්තද? නෑ. අපි ඔයාලා පටන් ගන්න පැය පහකින් පටන් ගන්න. ඉතින් රැට් අයියා මාරම ගැම්මකින් කිව්වේ යාළුවට ඉක්මනට රොකට්ස් නමා ගන්න පුළුවන් ඇති කියලා. මොනවා හරි යාළුගේ මාස්ටර් මයින්ඩ් ප්ලෑන් එකක් තියෙනවා. අපේත් මාස්ටර් මයින්ඩ් ප්ලෑන් එකක් තිබ්බා. හැබැයි අන්තිම මොහොත පොඩ අපේ මාස්ටර් මයින්ඩ් ප්ලෑන් එක පොඩක් චොර වුණා. මොකද වෙලා ගියා ඒකට. අර යාළුවා නම් තනියම ටක් ගාලා රොකට්ස් එක නමාගත්තා. අපි ගොඩක් විමධ්‍යගතකරණය කරලා තමයි කරේ. හැබැයි එහෙම විමධ්‍යගතකරණය කරද්දී පොඩ කාලේ ඉතිරි වෙනවා කියලා අපි හිතාගෙන හිටියට පොඩ්ඩක් ඒක ප්‍රැක්ටිකලි කරන්න අමාරු වුණා. මොකද අපේ ටීම් මෙම්බර්ස් දත් අනුව එයාලගේ ස්පීඩ් එක එතකොට එයාලගේ ඒ තරහා ගැනීමේ ශක්තිය මිනිස්සුන්ට කියන්න ඕනේ අපි තමයි මේ රොකට් සේවල් ඒ ප්‍රශ්න එක්ක අපේ අර ජවන්න බැරි වුණා. අපේ අත්තර හැදුවා. එයාලගේ අත්තලේ දිච්ච රොකට් මේ වැඩි රොකට් ගන්න කැමතිනේ. එයාලා රොකට් නිර්මාණය දුව. තාත්තේ ඉතින් කාර්යයලත් එක්ක කැම්පේන් එකක් හරි මොනවාරි කන්ටෙන්ට් එකක් කරනවම කියන්නේ මාරම ආතල්. මේ වෙලාවේ අපි රොකට්ස් නමලා ඉවරයි. හැබැයි එහා පැත්තේ ඉන්න මේ චබියයි ඩිල්ෂානුයි කරන්නේ කපටිකමට හොරෙන් ටයිම් එක ඉවර වෙලත් නම පිටිපස්සෙන් යාළගේ තියලා යාගේ ෂේප් එකේ ඇවිල්ලා ඒ ටික හිමීට යාළගේ
රොකට්ස් ගොඩට එකතු කරගත්තා. ඉතින් ඒ අතරේ අපිත් ඉතින් හොර වැඩත් කරා මමත් හොරෙන් නැම ඒවා හරි ගියේ නෑ ඉතින්. මෙයාලා හෙනම මීටර්නේ. ඊට පස්සේ සෙකන්ඩ් රවුන්ඩ් එකේ සෙකන්ඩ් ගේම් එකේ මගේ පාර්ට්නර් වුණේ ටිල්ෂාන් අයියා. ඉතින් අපි කට්ටිය පාර්ට්නර්ස් වෙලා මේ සෙකන්ඩ් ගේම් එකේ තියෙන්නේ මේ කවර්ස් ඇතුලේ කවර දෙකක් තියෙන. ඒ කවර දෙක ඇතුලේ තියෙනවා මේ ගෝල්ඩන් ටිකට් එක. ඉතින් පාර්ට්නර්ස් අය දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්ට ඒ ගෝල්ඩන් ටිකට් එක හම්බ වෙනවා. ඒ ටිකට් එක හම්බ වෙන එක්කෙනාට තමයි ලාස්ට් ගේම් එකට ෆයිනල් ගේම් එකට chance එක හම්බ වෙන්නේ වින් කරන්න. වින් කරන කෙනාට මොනවද හම්බ වෙන්නේ කියලා මම අනිවාර්යයෙන්ම කියන වීඩියෝ එක අන්තිමේට. පේනවනේ මේ අපේ බට්ටි ඉස්සෙල්ලාම chance එක ගත්තා. ඉතින් ඉහාරට chance එක හම්බ වෙන ගෝල්ඩන් ටිකට් එකේ. ඒ වගේම සෙකන්ඩ් ටීම් එක තමයි හිටියේ යාගී මේ නංගි. ඉතින් ඒකෙන් මේ නංගිට chance එක ආවත් එයා ඒක යාගිට දුන්නේ. යාට වැඩක් නිසා එයාගේ හිතේ කැමැත්තෙම යාගිට දීලා ගේම් එකෙන් අයින් වුණා. තුන්වෙනි එකේදී කේසර අයියාට වින් කරන්න පුළුවන් වුණා. එතකොට හතරවෙනි රවුන්ඩ් එකේදී රැට්ටට වින් කරන්න පුළුවන් වුණා. ඒ වගේම පස්වෙනි රවුන්ඩ් එකේදී මට වින් කරන්න chance එක හම්බුණා. ඇත්තටම හිතන්නේ මේක ලක් එකක් වෙන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් මෙහෙම එකපාරට සෙට් වෙන්නේ නැහැ නේ. ඉතින් මේ වගේ ලක් කැරගෙනවා මට ඉඳලා ඔය ගිෆ්ට්ස් අරවට මේවට කැරගෙනවා. ඉතින් මම හිතුවා ඩිල්ෂාන් අයියට හම්බෙයි කියලා. හැබැයි මට තමයි හම්බුනේ. ඉතින් මේකෙදී ගර්ල්ස්ත් දෙන්නයි බොයිස්ත් තුන් දෙනයි සිලෙක්ට් වුණා. ඒ අතර වාරේ මම ප්‍රවුඩ්ලි ප්‍රසන්ට් කරනවා අපේ ගර්ල්ස් ටීම් එක මයිහාරයි. ඉතින් මට මාර හැපි. මොකද මේකේ ෆයිනල් ගිෆ්ට් එක වෙනම එකක්. ඉතින් මයිහාරයි කතා වුණේ අපි දෙන්නගෙන් එක්කෙනෙක්ට හරි හම්බුනොත් අපි ගර්ල්ස් ඔක්කොම ඒ ගිෆ්ට්ස් ඔක්කොම ෂෙයා කරගන්නවා කියලා. ඉතින් මෙතනදී මට තමයි ගෝල්ඩන් ටිකට් එක හම්බුනේ. පේනවනේ මගේ රියැක්ෂන්. මම නිකන් පිස්සෙක් වගේ හැසිරුනේ. ඉතින් මොකද ඉහාරයි මයි දෙන්නම වින් කරානේ. ඒක වෙනම වයිබ් එකක්. ඉතින් අපි දෙන්නට මාර ලක්කයක් තිබ්බයි වෙලාවේ. ඉතින් ඊට පස්සේ තමයි සුපිරිම පාර්ට් එක යන්නේ. අපි මේකෙන් පස්සේ බ්‍රේක් එකක් ගත්තා අපේ ලන්ච් එකට. ලන්ච් බ්‍රේක් එකකින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ පිස්සු වැඩ ඔක්කොම ගෝල් ෆේස් එකට එදා ආපු අය දන්නවා කොච්චර එන්ටර්ටේනින් එකක් එදා තිබ්බද කියලා. මේ තියෙන මගේ ගෝල්ඩන් ටිකට් එක. ඉතින් අලන් ලෝකත් මේ බලන්න මමයි යාලයි අනිවාර්යෙන්ම විතර නෙමෙයි. එතන ඉන්න අනිත් ක්‍රියේටර්ස්ලා තියෙනවා. මොකද යාලටත් ජනිත් අයියා ගිෆ්ට්ස් දුන්නා VIP passes උත් එක්ක. ඉතින් එදා දවසේ අපි මෙහිම තමයි ලන්ච් එක ගත්තේ. මායි කරයි ටක් ගාලා කෑව. බලන්න මෙතන එන වීව් එක මාරම ලස්සනයි. ඊට පස්සේ ටක් ගාලා අපහු ටච් අප් කරගත්තා. මොකද ඊළඟ ෂූට් එක ස්ටාර්ට් කරනවා. මේක නම් පොඩ්ඩක් එළිය තිබ්බ නිසා මගේ කොණ්ඩේ ගොඩාක් ඩ්‍රයි වෙන නිසා මම ඉක්මනට වෙට් කරගත්තා. ඉතින් සමහර දවස්වල කලින් දවසේ කොණ්ඩේ හදලා ගියාම හරිම අමාරුයි. මොකද මේක තියාගන්න අමාරුයි. මම මේ යූස් කරන හේර් ක්‍රීම් එක නිසා මගේ හේර් ක්‍රීම් එක ගෙනාව නම් පොඩක් අමාරු වෙන්නේ නැහැ. ඒකට හොඳට තියෙන බලන්න අපි ගර්ල්ස් හතර දෙනා විවිධාකාරයි. හතර දෙනාම විවිධ ලස්සනක් තියෙන්නේ. ඉතින් මගේ චූටි පැටියා ඉන්නවා. ඉහාරා ඩිෂාරා කියන බෝනි. ඉස්සර මගේ හෙනම ක්‍රෂ් එකක් නියුවයිල ඒ වගේ. ඉතින් අපි කට්ටිය කොහොම කතා කරලා වීඩියෝස් අරගෙන අපි දැන් රෙඩි වෙන්නේ රොකට්ස් යවන්න. අපි මේකේ පුරුදු වෙලා නැහැ රොකට්ස් යවන්න. මොකද ඉස්කෝලේ එකවත් රොකට් යවපු නැති ගෑල් ළමයි දෙන්නෙක් තමයි මේ ඉන්නේ. අපි එච්චර තැම්පත් පාසල් ජීවිතේ ගත කරා. අපි බලමු මේ රොකට්ස් ගේම් එකකින් කවුරු වින් කරයිද කියලා. ඉතින් මේ අතර වාරේදී මෙයාලගේ කෝලනුත් මම බලුවා. යාගී මෙතන ඇක්ට් කරනවා කේසර අයියාගේ බොඩි ගාඩ් විදිහට. මොකද යانے තැන යාගේ පස්සෙම ගියපු නිසා මම හිතුවා ඔයා මේක බොඩි ගාඩ්ද කියලා. ඉතින් එයා තමයි මම ඇත්තම බොඩි ගාඩ් බලා ගන්න පුළුවන් ඔයාලට.
ඊට පස්සේ දඩබඩ ගාලා අපි ආවා ගෝල් ෆේස් එකට. මොකද ඉක්මනට අවුව බහින්න කලින් වීඩියෝස් ටික ෂූට් කරන්න ඕනේ නිසා. ඉතින් ඒ වෙලාවේ මම හිතන්නේ තව ලියෝ ක්ලබ්ස් වලිනුත් කට්ටිය ඇවිල්ලා හිටියා. තව එතන හිටපු කට්ටියත් අපිත් එක්ක ජොයින් වුණා. ෆයිනල් ගේම් එකට ඔන්න මම විසික් කරන දුර බලන්නකො. මෙච්චර රොකට් එකක්වත් යවා ගන්න බැරි වෙයි කියලා මම හිතුවේ නෑ ඉතින්. නෑ මම යවුවා. මං හැබැයි සතුටුව මං යාට වඩා පොඩක් දුරින් යවුවා කියලා. මොකද ෆස්ට් ට්‍රයි එකේම මට පොඩ්ඩක් බය හිතුණා මේක බොයි කෙනෙක් දිනයි තමාගෙන. මොකද බොයිස්ට හොඳ පළපුරුද්දක් තියෙනවානේ රොකට්ස් යවලා. ඉතින් මේකෙන් වින් කරේ අපේ යාගි. ඔයත් කවුද කියන්නේ අපි දෙන්නම එක්ක ඉතින් මේ තියෙන්නේ මම යවපු දුරම රොකට් එක. මෙතන ඉඳන් යාගිගේ රොකට් එකට සෑහෙන දුරයි. ඒ නිසා යාගි තමයි මේකේ වින්ගට. මේ තියෙන්නේ ඉහාරා දාපු තැන. ඊට පස්සේ මේ රොකට්ස් වැස්සක් දැම්මා මේ ගෝල් ෆේස් එකටම. ඒ අතර වාරේ මම ඔයාලට කියන්නම් යාගිට හම්බුණ ගිෆ්ට් එක මොකක්ද කියලා. යාගිට හම්බුණා ෆුල් බෝඩ් පැකේජ් එකක් ග්‍රෑන්ඩ් බෙල් හොටෙල් එකේ. ඒ වගේම එයාට තව VIP ටිකට්ස්, එතකොට ඇලන් වෝක් එක්ක බෑක් ස්ටේජ් ඇක්සස්, මේ වගේ ගොඩාක් එයාට දේවල් ලැබුණා එදා ගිෆ්ට්ස් විදියට. ඒ වගේම අපි මේ දාපු රොකට්ස් ඔක්කොම ආපහු අපි අහුලා ගත්ත නැති රොකට්, මිනිස්සු අහුලා ගත්තේ නැති රොකට්ස් එකතු කරලා අපි ඩස්බින් දැම්මා. මොකද ලංකාව ලස්සනට තියාගන්න ඕනි නිසා. ඉතින් ඒ අතරේ අපිට හම්බුණා මෙන්න මේ බෝල කිරි බෝලේ. අපිට මේක ආන් දුන්නේ ඇත්තටම ජූඩ් අයියා. එයා දන්නවා අපි කොච්චර පොඩි ළමා මානසිකත්වයෙන් ඉන්න කට්ටියක්ද කියලා. ඉතින් මම මේ බලාගෙන ඉන්නේ බෝල ටික එනකම් වීඩියෝ එකක් ගන්න. බෝලයි රොකට්ස් ඔක්කොම එනකම් මම මේ බලාගෙන ඉන්නේ. කෝ දෙයියනේ රොකට්ස් හරියන්නේ කියන්නේ මේ ෂොට් එක හරිම ලස්සනයි ළමයි. මම ඒකට හරිම ආසයි. ඉතින් ඔන්න ඔහොම තමයි රොකට්ස් ටික එකතු කරගත්තේ. ඔන්න මට ඉහාට දැන් බෝල වලින් සපෝට් එක දෙන වීඩියෝ එක ලස්සන කරගන්න. අපි බෝලත් පුම්බලා මේ බෝල යවලා ඊට පස්සේ සෑහෙන වෙලා දැන් මේ මෙතන වෙලා මං හිතන්නේ 6ත් පහ වෙලා. ඉතින් 6ට ළඟයි. 6ක් පහ වෙලා නෙමෙයි 6ට ළඟයි. ඊට පස්සේ වීඩියෝස් කරලා ෂූට්ස් කරලා ඔක්කොම එතනින් එද්දි අපි රෑ 8 විතර වුණා. 8 කියන්නේ ඉතින් තාම 8යි නෙමෙයි. මේ ඉන්නේ ජනිත් අයියා. ඉතින් ජනිත් අයියා නම් දන්නවනේ ඔයාලා. ඉතින් ඒත් එක්කම අපි කට්ටිය පොඩ්ඩක් මෙහෙම කයියක් දාගෙන හිටියා කතා කර අද හරිම මහන්සි දවසක්. ඒ වෙලාවෙන් ඔන්න සන්සෙට් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. අස්සයි නේද? ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදියට ඔන්න විනර්ව ජනිත් අයියා අනවුන්ස් කරා. ඒ වගේම රොකට්ස් වල විනින් ටීම් එක උනේ බොයිස්ලා. ඉතින් යාලා හොර කරලා හරි දිනපු එකට අපි සතුටු වුණා. කමන්නේ ඉතින්. හොර කරලා හරි දිනවනේ. යාලා හොර නොකර හිටියනම් අපි තමයි මේක දිනන්නේ. මේ නෑ යාලා ටැලන්ටඩ්. යාලා ඉක්මනට රොකට්ස් තමයි යාලා තමයි දිනන්න ඕනේ කොහොමද. ගර්ල්ස්ට වඩා යාලා පොඩ පාවර්ෆුල් වැඩි නෝ යාගි හිම පොඩියට හිටියට රොකට්ස් මං හිතන්නේ තප්පරයට රොකට්ස් 1000කට වඩා නැමුවා. ඉතින් මේ ඉන්නේ අපේ ෆුල් ක්‍රූ එක අද දවසේ මේ වැඩේට. මතක නානේ අතර වාරයේදී අපේ රිද්මී ආවා එකතු වුණා අපිත් එක්ක. ඊට පස්සේ අපි රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා පිටත් වෙලා මෙතන මම බලාගෙන ඉන්නේ කැමෙනකම්. මොකද මට බඩගිනි. ඊට පස්සේ ගෙදර ආවා. බයි බයි ආදරේ උම්මා. ආයෙත් මේ වගේ vlog එකකින් හම්බෙමු.